නියම පිටිකල පොල් කිරිට කිරට කැමති පිරිසට සැන්ඩි දැන් ඔබතුමාට මේ පිරිස පහර දෙන වෙලාවේ අඳුරගන්න බැරුණාද කවුද කියලා? පාර දුන්නා නම් ඉතින් ඉදිවුම් පාරක්වත් තියෙන්න එපා. නෑ පහර දුන්නේ නෑ. මම එන හැම පහරක්ම මම වලක්ක ගත්තා. දැන් එතකොට කී දෙනෙක් විතර දැන් හිටියද? එතන හිටියා පහක් විතර හිටියා. පහක්? ඔව්. මාර වැඩේ කියන්නේ පාරවල් වලින් බේරිච්ච මිනිස්සයට තමුගේ කල්සම් බේර ගන්න බැරුව කියන්නේ. මේ පොඩ්ඩක් කටවහගෙන ඉන්නවද? පොඩ්ඩක් ඉන්න කියලා කියන්නේ. බාන්න ඉන්ස්පෙක්ටර් මෙයාගේ වෙලාව බලපු වෙලාව කිව්වා මෙයාට අපලයි කියලා. ඒත් අකහණියක් අම්මයි මම දැන් ඉන්දියාවට ගිහිල්ලා මෙයාගේ වෙලාව බලලා මෙයාට තඹ කොලයක් වතුරගෙන ආවා. ඒකවත් පරිස්සම් කරගන්න බැරුණානේ මේ මිනිහයාට. ඒකත් අර කලිසම් සාක්කුවේ. එතන පරිස්සමවත් බේර ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක තිබිද්දිනේ මේක උනේ. නල්ලමලේ තමකොලේ. අනේ මේ කටවහගෙන ඉන්න. කටවහගෙන ඉන්න කියලා කියන්නේ. ඔයා එදා ඉඳලා පූජකතුමා කියපේ විශ්වාස කරේ නෑ. ඒකයි වට උනේ. නෑ ඉන්ස්පෙක්ටර්. මෙයා මේ අඩුපතර අපේ ඉන්දියාවට ගිහපු එක මහන්සිය ගැනවත් හිතන්න ඕනේ නේ. එයාගේ පඬිතුකම් වැඩි. කකුල ඉඳන් ඔළුවටම මොලේ කියලා හිතාගෙන ඉන්නේ. මේ බඩන් නෑ ඉන්ස්පෙක්ටර්. ඔබතුමාට දැනගන්න බෑ මේවා. හරි දැන් මෙතන කතා කරන්න බෑනේ. මම පුළුවන් වෙලාවක එන්නද? නෑ ඔබතුමාගේ රාජකාරිය කරගෙන යන්නකෝ. මේ සුදීරා. ඔයා මේ මහතුරුන්ට බොන්න මුණ හරිලා ඇස් කරගෙන ඉන්න. ඔව් මං තමයි අවුල් කරන්නේ මේ ඔක්කොම. දැන් ඔබතුමාට මේ වැඩේට සැක කවුද? ඈ? ඔබතුමාට මේ වැඩේට සැක කවුද? සැක කරන්න නම් ඉතින් කවුරුත් නෑ. එතකොට ඔබතුමා මොකක්ද අර ප්‍රදේශයට ගිහිල්ලා තනියම කරේ? ප්‍රදේශයට ගිහිල්ලා තනි. දැන් ඒක මේ අදාළද මේකට? අදාළයි. මොකද ඒකෙන් අපේ වැඩේ පහසු වෙනවා. මම ඒ ප්‍රදේශයට ගියේ මගේ මේ ඡන්දදායකයෙක් හිටියා. ඉතින් යාට අසනීපයි කියලා කිව්වා මං ගියා යව බලන්න. ඡන්දෙත් නගයිනේ නේ? නෑ මම නෙමෙයි ඉතින් අපි දුකමක් තියෙනවනේ. මම පොඩ්ඩක් බලන්න. තමුන්ද මේක ගත්තේ? ඔව් නෑ මම මොක පාරක විලා ඇහිලුවා. මම මේ ගෙනහලා දෙන්න ආවේ. පීසි මම අපිට තියාගන්න. එයිස. අපි යමු පොලිසියට. සැන්ඩි